මීගමුව කොච්චිකඩේ මුරුතාන ශාන්ත අන්තෝනි මාවත මෙන්න මේ ප්‍රදේශයේ මිනිස්සු ඇඳිවත පමණක් ගෙන එළියට බැහැපු මිනිස්සු විශාල සංඛ්‍යාවක් දින ගණනාවක්ම එකතැන් වෙලා හිටියත් කිසිදු දේශපාලඥයෙක් හෝ කිසිදු රාජ්‍ය නිලධාරියෙක් මේ ගැන හොයලා බැලලවත් නැහැ. අද වෙනතුරුත් කිසිම කෙනෙකුගෙන් කිසිම සහයෝගයක්වත් නොලැබුණු බොණ්ඩ වතුර ටිකක් තියා හොදන්නවත් ගෙවල් හොදන්නවත් වතුර නැති මේ මිනිස්සුන්ට වෙලා තියෙන අසාධාරණය බලන්න කවුද ගියේ? මේ බලන්නකො වෙච්ච දේ කොහොමද කියලා සියසින් දැකගන්න අපි ගිහිල්ලා බැලුවත් අපිටවත් ඒකට මේ මිනිස්සුන්ට සහයෝගයක් දෙන්න බැරි වුණා. වතුර නැති නිසා හොදන්න. බලන්නකො. ස්වභාවික විපතක් කරපු හරියක් පේනවනේ මේ ගෙවල් වල මේ උඩට වෙනකම්ම මේ වගේ යට වෙච්ච මේ ස්වභාවික විපතක් කරපු හරියක් මේ මුළු ඒරියා එකම මුළු පළාතම මෙන්න මේ වගේ වතුරින් යට වෙලා තිබුණේ. දැන් අපි ආව මේක සුද්ධ කරන්න. මේ බලන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. තාප්ප මොකුත් නැහැ. ඒ ඔක්කොම වීඩියෝ. අර පහළ උඩ නැගලා තියෙන ඔක්කොම තාප්ප වල කෑලි ගිහිල්ලා ගෙවල් වල හිර වෙලා. මහ විනාශයක් කරලා පේනව නේද? මේ පැමි කඩාගෙන මේ මහ ඔය ගිරුල්ල දිවුල පිටිය පැත්තෙන් එන මේ හරිය කොච්චි කඩේ කිට්ටුවේ මේ ඉන්නේ අපි. ඉන්න කොච්චි කඩේ කිට්ටුව එනකොට මේ දිය රකුසා කොච්චර දරුණු වෙලා තියෙනවද කියලා පේනවනේ. මේ බලන්න මේ මහා විනාශයක් කරගෙන ගිහිල්ලා තියෙන විස්තිය. මේ පැත්ත වගේම එහා පැත්තෙත් මහා විනාශයක් වෙලා තියෙනවා. මේ හැම ගයක්ම හැම නිවසක්ම තාමත්ම දරුණු විදිහට මේ සිද්ධියෙන් අලාවහානි වෙලා තියෙනවා. මේ මිනිස්සුන්ට ඇතිවත පවා නැති වෙලා තියෙනවා. තිබිච්ච සියලු දේ මේ දිය රක්ෂා විසින් අරන් ගිහලා මේ දිනේ ගේ ඇතුලේ තිබිච්ච කබඩ් එකක් අල්මාරියක් ඇඳුම් කබඩ් මේ දොරවල් ගේට්ටු මේ සියල්ලම අරන් ගිහලා මේ ඉර වෙලා හැම මිතුරු වෙච්ච ටික විතරයි. මේ වගේ මේ තාප්ප බැමි කඩාගෙන ගිය මේ දිය රකුසා කොතරම් දරුණුද කියලා හිතා ගන්නකො. ගස් කොළන් අඹරගෙන මහා විනාශයක් කරලා